කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ තියෙන්නේ මම හිටෝගත්ත දිය කූඩළු පාත්තිය. ඇත්තටම දැන් එයාලා හොඳට හැදිලා. ඉතින් මේ පාත්තිය ඇත්තටම මම දිය කූඩළු හිටවන්න කලින් මේ අටපෙතිය තමයි හිටවන්න හිටියේ. ඉතින් අටපෙතිය ඇට දැම්මා අටපෙතිය ඇත්තටම පැලවුන්නේ නැහැ. නමුත් දිය කූඩළු හිටවල ටික දවසක් යනකොට ඇත්තටම අටපෙතියත් මේ වගේ හොඳට පැලවෙලා ආවා. ඒ වුණාට පස්සේ මම ඇත්තටම මේ අටපෙතිය ටික ගලවලා දැම්මා. මොකද එයාලා ලොකු වෙනකොට දිය කූඩළු හැදෙන්නේ නැතුව වගේ ගියා. මට හිතුණා දිය කූඩළු විතරක් තිබ්බනම් මෙතන හොඳයි කියලා. ඉතින් මම දිය කූඩළු හිටින්න අනිත් අටපෙතිය පැල ටික ගලවලා වෙන තැනක ඉතින් හිටෙව්වා. මේ තියෙන්නේ ඇත්තටම ඊට සති 2-3කට විතර පස්සේ එයාලා හොඳට හැදිලා මේ වගේ මල් පිරීලා තියෙනවා. ඉතින් මට මාසයි මේ වගේ ලස්සනට තියෙද්දි අර මම දාපු කොම්පෝස්ට් වල ඇත්තටම මේ කැකිරි ඇට තිබ්බා. ඉතින් මේ පාතියටත් දාලානේ තිබ්බේ. ඉතින් ඒ කැකිරි ඇටත් මේ වගේ පැලවුණා. මම ඒකත් ඒ විදිහටම තිබ්බා. එතන ඉනිමගක් ගහලා එයාටත් එතන හැදෙන්න හොඳට. මම කිව්වනේ මේ හරිය පස ඇත්තටම ගොඩක් ගොඩ වෙන්න ඕනි කියලා. ඉතින් අපි ටික අපේ පස් කන්දියක් තියෙනවා බැම්මක් ගහන්න. එතන කොහොමත් පස් කැපෙන්න ඕනේ. ඉතින් ඒ පස් කපා අපි මිදුලට ගෙනල්ලා ඉතින් පුරෝ මේ වගේ ඉතින් තලතලා මිදුල හදාගන්න එක කරන්නේ. මේක ඉතින් හිතනවට වඩා හරි අමාරු වැඩක්. මොකද මේ යකඩේ හරි බරයි. තලනවා කියන එක ලේසි නැහැ ඇත්තටම. නමුත් ඉතින් හොඳට තලන්න ඕනේ ලෙවල් වෙන්න. මං අර හිටවගත්ත පාත්තිවල ඇත්තටම මේ මට හිතුණා උළු අයිනෙම්ම ලස්සනට මොනවා හරි හිටෝගත්තොත් බූසියට වගේ අර වගේ තිබ්බොත් හොඳයි කියලා. ඒ නිසා මං චූටි ගස් ජාති ඉතින් ඒ උළු අයිනෙන් හිටෝගත්තා. හැබැයි ඒක මේ හිතුව තරම් සාර්ථක වුණේ නැහැ. ඒක පඳුරු ගගහ ආවේ නැහැ. ඒක ඉතින් සාර්ථක නොවුනට මම ඇත්තටම මේ හිතුවේ ඒ උළු අයින් දිගේ මොනවා හරි පඳුරු ගහන පැල මොනවා හරිම හිටවන්න ඕනේ කියලා. එතකොට මට හිතුණා ඉතින් ලස්සනක් එයි කියලා. ඉතින් ටික ඒ වගේ පැල හම්බෙන විදිහට මම හිටව ගන්නවා. මෙතන නම් ඇත්තටම දැන් හදන්නේ තව දිය කූඩළු පාත්තියක් හදන්න. මේ ඇත්තටම අපේ තිබ්බ පරණ මූණ මල් ගහක කොටයක්. එතන ඇත්තටම අර මී වන වර්ග ලස්සනට හැදිලා ඉතින් මේ මං ඒකට ආසයි. ඉතින් අර ලස්සනට හැදිලා තියෙන නිසා. මොකද මම ඕකිඩ් ජාති හිටන් මේකේ හදලා තිබ්බා කඩු පුල් එහෙම. ඉතින් ඒවා හොඳට හැදිලා නිසා මෙතන මම ඒක මේ තියාගෙන තියෙන්නේ. ඉතින් එතන ඒ වුණාට මට හිතෙනවා හරි පාළුයි කියලා. අර කෙලින්ම ඉස්සරහෙන් බලනකොට එතන හෙන පාළුවක් වගේ දැනෙන නිසා මම ඉතින් හිතුවා එතන තව මේ පාත්තියක් හදලා දිය කූඩළු හිටෙව්වොත් ලස්සනට තියෙයි කියලා. මොකද අර වගේ මට එහෙන ආසයි හිතුණා ඒක දකිද්දි. මොකද ලස්සනට පඳුරු ගහලා හැදිලා තියෙනකොට ඉතින් ලස්සනයිනේ. මොකද දිය කූඩළු වල හැමදාම මල් තියෙනවානේ. හොඳට පෝර දාලා ඒක හදද්දී ඇත්තටම හැමදාම මල් තියෙනවා. ඉතින් ඒ නිසා මට මෙතන මේ දිය කූඩළු පාත්තියක් හිටවුවොත් ලස්සනට තියෙයි කියලා හිතුන නිසා දිය කූඩළු ඉතින් තියෙනවානේ. ඒ නිසා මම මෙතන තව පාත්තියක් හදලා දිය කූඩළු හිටවන්න තමයි හදන්නේ. ඉතින් මගේ ළඟ තියෙන්නේ ඒ දිය කූඩළු පාට විතරයි. ඒක ටිකක් අර තද නිකන් රෝස පාටට හුරු තැඹිලි පාටක් නෙමෙයි රෝස පාටට හුරු පාටක්. ඒ අතරතුරේදී මට තව තද දම් පාටයි ලා රෝස පාටයි අතු කිහිපයක් හම්බුණා. ඉතින් මේ පාත්තිය හදනකොට ඉතින් මම ඒක මේ පාත්තියේ හිටව ගන්නවා කියලා හිතුවා. ඒක පෝච්චියක හිටවන්න නැතුව පාත්තියේ හිටවනවා කියලා ඉතින් මම හිටවගත්තා. හැබැයි ඉතින් අන්තිමට තද දම් පාට එක නම් ඇත්තටම මැරිලම ගියා. මේ ඒක හරි ගියේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් දිය කූඩළු වල ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ අතු 10ක් 15ක් යනොත් ඉතින් අතු 4ක් 5ක් ඉතින් මැරෙනවා. මේ මට හම්බුනේ චූටි අතු කෑලි ටිකක් ඉතින් ඒ පාට දෙකෙන්ම. මේ නමුත් ලා රෝස පාට එක හරි ගියා. තද දම් පාට එක ඇත්තටම මැරිලා ගියා. ඉතින් පාත්තිය හදලා නම් ඉවරයි. ඒක දැන් පස් වලින් පුරවන්න ඕනේ. මම මෙතනිනුත් ඇත්තටම අතු කිහිපයක් කපලා ගන්න හිතන් ඉන්නේ. මට කපන්නත් ලෝබයි. ඒ වුණාට මම මෙතනින් අතු කිහිපයක් කපලා ගන්නවා. ඉතින් ඔය වගේ තමයි දැන්ට මගේ මිදුල තියෙන්නේ. මම හිතන් ඉන්නේ මිදුලට පස් හරියට ලෙවල් කරලා දාලා ගල් දාන්න. ඉතින් මේ පාත්තිය වටේත් මම මෙන්න මේ ගස් වලට කියන නම නම් ඇත්තටම මම දන්නේ නැහැ.
ඒවා ඉතින් තැනින් තැන මම එන්න මේක පඳුරු ගග හරි ලස්සනට හැදෙනවා. මම නම නම් දන්නේ නැහැ ඇත්තට මේවට කියන. ඉතින් ඒක මගේ ඔළුවේ අදහස තියෙන්නේ ඒ වගේ ඒවා මේ උළු අයින් දිගේම හිටවන්න. ඉතින් හැදෙන විදිහට ඉතින් මම ගලෝ ටික ටික හිටවනවා තැන් තැන් වල. ඉතින් මේ වගේ තමයි දැනට මගේ දිය කුඩළු පාතිය තියෙන්නේ. මේ පාතියත් ඔයාලා කලින් දකින්න ඇති. මෙතන ඇත්තටම මේ එල්ලෙන වැල් జాතියක්. ඒක මේ මගේ හොඳට හැදිලා තියෙනවා. ඉතින් මම එතන මේ බිම ලස්සනට හැදෙන්න ඒක දැම්මා. ඒ අතරතුරේ හෙන්දිරික්ක සහ දාස්පෙතියා මං හිතෙව්වා. ඉතින් මේ පාතිය නම් ඇත්තටම මම වෙන මොනවා හරි හිටවන්න ඕනේ කියලා හිතනවා. මොකද මේක මං හිතපු විදිහට ඇත්තටම හැදුන්නේ නැහැ. හෙන්දිරික්ක පැල ටික ඒක නිකන් කැලේ වගේ වුණා එතන. ඒ වුණාට හෙන්දිරික්ක ඉතින් මට ගලවන්න ලෝබයි. මොකද මගේ ළඟ තියෙන ලස්සන පාට ටිකක් තියෙන. ඉතින් ඒවා වඳ වෙන්න දෙන්නත් බැහැනේ. ඒ නිසා ඉතින් දැනට මං ඒ විදිහට තියලා තියෙනවා. ඒක නැති වුණොත් එහෙම ආපහු මට හොයාගන්න බැරි වෙන නිසා. ඒ වුණාට මම හිතන් ඉන්නවා මේ පාතිය වෙන මොනවා හරි හිටවන්න. දිය කුඩළු ටික හිටවන්න කලින් පාතිය මම මතු පිටපස් වලින් පුරව ගන්න හැදුවේ. මොකද කොම්පොස් දානවා නම් ඇත්තටම ඒකට පිරෙන්න ගොඩ ආරියක් දාන්න ඕනේ. එච්චර දැන් මගේ ළඟ කොම්පොස් ඇත්තටම නැහැ. මං අනිත් පාති වලට ගොඩක් දාපු නිසා ඒ නිසා මතු පිටපස් මුලින් පුරවලා කොම්පොස් ටිකක් උඩින් දාලා කැටපොහොර ටිකක් දානවා කියලා හිතාගත්තේ. මොකද කොම්පොස් දාන්න එච්චර බෑ ඇත්තටම මේකට ගොඩ ආරියක් ඕන නිසා. මතු පිටපස් දාන්න කලින් මම ඇත්තටම යටට ඇල්බීසියා කොළ ටිකක් දැම්මා. මොකද ඒවා හොඳ පොහොරනේ. වේලිච්ච ඒවා නෙමේ. අමුයවම කඩලා දාගත්තා. ඒක හිමිසරේ දිරන නිසා. ඊට පස්සේ ඉතින් මම හිතුවේ මේකට උඩින් කොම්පොස් තට්ටුවක් දාලා පැල ටික හිටවගෙන කැටපොහොර දාගන්නවා කියලා. දැන් නම් ඇත්තටම කරන්නේ මේ දාපු පස්වල මේ ලুকু ගල් කැට තියෙනවා. ඉතින් ඒවා උඩින් තියෙන ටික ඔක්කොම අයින් කරගන්න ඕනේ. මොකද දැන් මේවා වතුර වැටෙන්න ගල් තමා මතුවෙන්නේ. පස් ටික යටට බැහැලා දැන් මේක කන්දිය වගේ තිබ්බට වතුර වැටෙන්න මේක පල්ලෙහාට බහිනවානේ. එතකොට ඉතින් මතු පිට ලොකු ගල් ගෙඩි ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම අර තියෙන ඔක්කොම අහුවෙන ලොකු ගල් ටික සේරම අයින් කරගත්තා. කොම්පොස් සහ පොහොර දාන්න කලින්. නැත්තම් එහෙමි ගල් ගෙඩි ටික තමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ පස් අඩියටම බහැලා. ඇත්තටම දිය කුඩළු හිටවන්න කලින් පස ජීවාණුහරණය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද දිය කුඩළුට ටක් ගාලා දිලීර ආසාදන එනවා. ඉතින් මගේ ළඟ මේ කැප්ටාන් ඇත්තටම මේ පාති හදන දවස් ටිකේ තිබ්බේ නැහැ. ඉවර වෙලා තිබ්බේ. ඉතින් මේක ඉතින් හිටවන්න කලින් කැප්ටාන් තියෙනවා නම් පසට හොඳට දාගන්නවා නම් තමයි ගොඩක් හොඳ. පස්වල ඉතින් දිලීර බැක්ටීරියා තියෙන නිසා දිය කුඩළු වලට ටක් ගාලා ඒ දිලීර ආසාදන එනවා. ඉතින් නමුත් මගේ ළඟ තිබ්බේ නැති නිසා මම දාගත්තේ නැහැ. නමුත් ඔයාලා ළඟ තියෙනවා නම් ඔයාලා දිය කුඩළු හිටවනවා නම් හිටවන්න කලින් කැප්ටාන් ටිකක් දාගන්න එක තමයි ගොඩක් හොඳ. මෙතන ඉතින් මම අර කිව්ව අතු කෑලි ටික තමයි ඊට අමතරව මගේ ළඟ තව තිබ්බ ටිකක් සහ මේ මට හම්බෙච්ච පාටවල ටික තමයි මම මේ හිටෝ ගන්නේ. දැනටමත් ඒගොල්ලන් මැලවිලා දිය කුඩළු ඇත්තටම මේ හරි ඉක්මනට මැලවෙනවා. ඉතින් තේරෙනවනේ මැලවිලා ගිහිල්ලා තියෙන්නේ හොඳටම. මං හම්බෙච්ච අත්ත චූටි කෑලි වලට මේ කඩලා තමයි හිටවගත්තේ. එහෙම්මම හිටවගත්තේ නැහැ. මේ මොකද අර නැත්තම් ඒ සම්පූර්ණ අත්තම මැල්ල යයි කියලා මට හිතුන නිසා එහෙම කරලා හිටවලත් හැබැයි තද දම් පාටක ඉතින් මේ මැරිලා ගියා. ඒක මං පරිස්සම් කරගන්න හැදුවා. හරි ගියේ නැහැ. මේ ඒක මැරිලා ගියා. ඉතින් මගේ තියෙන පාතියනු මං තව ටිකක් මදි හින්දා කපා ගන්නවා. මට කපන්න හරි ලෝබයි මෙතනින්. ඒ වුණාට ඉතින් මේ පස්සේ මම තේරුම් ගත්ත දෙයක් තමයි පසු කාලීනව තේරුම් ගත්ත දෙයක් මේවා ඇත්තටම කප්පාදු කරන්න ඕන. ගොඩාක් උස යනවා මේවා. මේ අර බිම හිටවලා තියෙනකොට පෝච්චි වල තියෙනවා වගේ නෙමේ. ගොඩක් ගස් උස ගිහිල්ලා ලොකුවට මේ හැදෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් කප්පාදු කරන්නම ඕනේ කාලයකට සැරයක්. ඒක ඉතින් මම පසු කාලීනව තමයි තේරුම් ගත්තේ ඇත්තටම. මේ දවස්වල වැස්සට ඇත්තටම අර ලොකු ගස් සේරම බිමට පාත් වෙලා සහ දිලීර ආසාදන වලට ටක් ගාලා ලක් වෙනවා.
ඉතින් ඔය විදිහට තමයි මගේ දිය කුරුළු පාතිය මම හදාගත්තේ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේක හදන දවස්වල අර වගේම ලස්සනට මෙතන හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඇත්තටම ලස්සනට මේක හදාගන්න මට පුළුවන් වුණා. ඉතින් මම ඉස්සරහ වීඩියෝස් වලින් අරගෙන එන්නම් පාතිය ලස්සනට කොහොමද මල් පිපිලා තියෙන්නේ කියලා. ඉතින් ඊට අමතරව දැන් මම වතුර දාලා මෙතන දාගන්නේ ඇත්තටම ඔස්මෝකෝඩ් නයිට්‍රජන් එක. මේකට ඉතින් ඕස්මෝකෝඩ්ම විතරක් නෙමෙයි ආරමිලා නිල් කැට දම් කැට ඒවා දාගන්න පුළුවන්. ඉතින් මෙතන දැන් පැල කොහොමත් වර්ධනය වෙන්න ඕනි මුලින්ම. ඒ නිසා මම ඔස්මෝකෝඩ් නයිට්‍රජන් එක තමයි දාගන්නේ. ඉතින් ඔය විදිහට තමයි මගේ පාතිය වැඩි ඉවරුනේ. එහෙනම් ඉතින් ආයෙ දවසක හම්බ වෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.